ආයුබෝවන් මුල්ලමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ අන්තර්ජාතික සංගමයේ සභාපතිතුමනි, ආදරණීය ගුරුතුමියනි, ඩිප්ලෝමා ඉන් ස්ටීම් එඩියුකේෂන් ලෙවල් 3 ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ගෲප් අංක 8 යටතේ තමයි ක්ලාස්රූම් මැනේජ්මන්ට් ස්ටේජ් 3 ඉදිරිපත් කිරීමටයි අද බලාපොරොත්තු වෙන්නේ. ස්ටේජ් 3 සිසුන් අතර මානසික සෞඛ්‍ය හා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වැඩසටහන. ඒ ගැන තමයි අද දේශකතුමිය අපිට හඳුන්වලා දුන්නේ. පාසල තුල මානසික සෞඛ්‍ය පිළිබඳ හැඳින්වීම. ඔබට පහත් බවක් දැනෙන්නේ කුමක්ද? මානසික සෞඛ්‍ය. ඒ වගේම ඉගෙනීමේ අරමුණු. මම මොනවද ඉගෙන ගත්තේ? learning objectives. මානසික සෞඛ්‍යයේ සහ යහපැවැත්මේ වැදගත්කම. අපි ඉගෙන ගත්තා මානසික සෞඛ්‍යය සහ යහපැවැත්මේ වැදගත්කම. පාසල්වල මානසික සෞඛ්‍ය. ගුරුවරුන්ගේ යහපැවැත්ම. ගුරුවරුන්ගේ යහපැවැත්ම. පාසල් උපදේශකයින්ගේ කාර්යභාරය. කාර්යභාරය මොනවාද? පාසල් වල ඉන්න උපදේශකයින්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වයන් අවදානම් සාධක. ඒ කියන්නේ මානසික සෞඛ්‍ය තත්ත්වයන්ගේ අවදානම් සාධක මොනවාද? උදාහරණ මොනවාද? නව යෝනිය චමත්කාරය හා අභියෝග. නව යෝනියේ චමත්කාරය හා අභියෝග පශ්චාත් වසංගත බලපෑම්. මෙන්න මේ කරුණු තමයි සාකච්ඡාවට භාජනය කළේ. පවතිනුයේ කොහොමද? යථාර්ථය මොනකද්ද? ඒකේ අපේක්ෂාවන් මොනවද? ළමා අපේක්ෂාවන් සාර්ථකත්වය සමග කටයුතු කරන්න. යථාර්ථය. ඒක තමයි යථාර්ථය. අභිලාෂය. මූල්‍ය බාධා මොනවද? අභිලාෂයන් ඉටු කරගන්න. ලිංගික ආකර්ෂණ සම්බන්ධතාවය. වෘත්තීය සම්බන්ධතාවය. හැඟීම් කළමනාකරණය. අධ්‍යයන කාර්ය සාධනය. ශරීරය ලැජ්ජාවට පත් කිරීම. මිතුරන්ගේ පීඩන. ඒව තමයි පාසල තුල මානසික ගැටලු